හායි ඔයාලා හැමෝම හොඳින් නේද? විශ්වයේ ආදරණීය ශක්තිය ගැන කතා කරන අපේ වීඩියෝ එකට ඔයාලව අදත් හරිම ආදරයෙන් පිළිගන්නවා. මම දන්නවා අපි හැමෝටම ජීවිතයේ සමහර වෙලාවට හරිම විශේෂ කෙනෙක් ඉන්නවා. සමහර විට එයාලා දැන් ටිකක් ඈත් වෙලා ඇති. නැත්තම් එයාලා අපි ගැන මොනවද හිතන්නේ කියලා අපි දන්නේ නැතුව ඇති. ඒත් ඔයාට එයාලගෙන් පොඩි කෝල් එකක් නැත්තම් ආදරණීය SMS එකක් ගන්න ආසද? අද අපි කතා කරන්න යන්නේ හරිම පුදුමාකාර ඒ වගේම හිතට දැනෙන රහසක් ගැන. ඒ තමයි ඔයාගේ හිතේ ඉන්න හරිම ආස කෙනාගෙන් මට කෝල් එකක් SMS එකක් ගන්න ඕනේ කියලා විශ්වයේ යාළුවට කියලා ඒක හරිම ඉක්මනින් ලබාගන්නේ කොහොමද කියලා. මේක නිකම්ම හීනයක් නෙමෙයි. මේක ඇත්තටම වෙන දෙයක්. හරි, අපි බලමු මේ හරිම ලස්සන රහස් 10 මොනවද කියලා. 1. අපි ඉස්සෙල්ලම අපේ හිතේ තියෙන බලය හොඳට තේරුම් ගමු. අපේ හිත හරිම පුදුමාකාර බලවත් තැනක්. ඒක තමයි අපේ හැම සිතුවිල්ලක්ම හැම හැඟීමක්ම හදන්නේ. මේ හැම සිතුවිල්ලක්ම හැම හැඟීමක්ම කියන්නේ පොඩි ශක්ති රැල්ලක් වගේ දෙයක්. මේ රැල්ල හැමතිස්සම විශ්වයට යනවා. විශ්වය කියන්නේ හරිම හොඳ ලොකු යාළුවෙක්. ඔයා යවන හොඳ සිතුවිලි හොඳ හැඟීම් එයාලා ආයෙමත් ඔයාට දෙනවා. නරක ඒවත් එහෙමයි. හරියට ඔයා ගුවන් විදුලි යන්ත්‍රයකින් සින්දුවක් දානවා. ඔයා දාන සින්දුවට අදාළ නාලිකාවෙන් තමයි ඒ සින්දුව ඇහෙන්නේ. ඒ වගේ ඔයා හිතන දේට අදාළ දේ තමයි ඔයාගේ ජීවිතයට දෙන්නේ. ඉතින් අපේ හිතේ ඉන්න කෙනාගෙන් කෝල් එකක් SMS එකක් ගන්න ඕනේ නම් අපේ හිතේ බලය අපි හොඳටම හරිම විදිහට පාවිච්චි කරන්න ඕනේ. ඔයා හිතන දේ තමයි ඔයාට ලැබෙන්නේ කියලා හොඳට මතක තියාගන්න. 2. පොඩ්ඩක් නිස්කලංක වෙලා හිත සම්පූර්ණයෙන්ම නිදහස් කරගන්න. මේ ලස්සන වැඩේ පටන් ගන්න කලින් ඔයාට කිසිම කරදරයක් නැති, හරිම සද්ද නැති, සාමකාමී තැනකට යන්න. ඒක ඔයාගේ කාමරය වෙන්න පුළුවන්. ඔයාගේ ගෙවත්තේ පොඩි තැනක් වෙන්න පුළුවන්. නැත්තම් ඔයාට හිතට හරිම සැනසීමක් දැනෙන තැනක් වෙන්නත් පුළුවන්. සුව පහසු විදියට ඉඳගන්න. නැත්තම් හිමිහිට හාන්සි වෙන්න. දැන් පොඩ්ඩක් ඇස් පියාගන්නකෝ. ඔයාගේ හිතට එන අනිත් හැමදේම ටික වෙලාවකට අමතක කරන්න. ඒ සිතුවිලි වලාකුළු වගේ හිමිහිට ආසින් යනවා කියලා හිතන්න. හිමිහිට ගැඹුරු හුස්ම ටිකක් අරගෙන හුස්ම පිට කරන්න. ඔයාගේ හිත දැන් හරිම සංසුන්, හරිම නිහඬයි. මේ නිහඬතාව ඔයාට විශ්වයේ යාළුවා එක්ක සම්බන්ධ වෙන්න උදව් කරනවා. 3. ලස්සන ආලෝකයකුයි අනන්ත ලකුණකුයි හිතින් මවා ගන්න. දැන් ඔයාගේ ඔළුවට උඩින් හරිම ලස්සන දීප්තිමත් පැපෙලෙන ආලෝකයක් තියෙනවා කියලා හිතන්න. මේ ආලෝකය හරිම ශක්තිමත්. ඒක මුළු විශ්වයේම ආදරයෙන් පිරීලා. ඒ ආලෝකයට ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒක හරිම බලවත්. ඊළඟට මේ ලස්සන ආලෝකය අනන්ත ලකුණක් වගේ හැඩයකට වෙනස් වෙනවා කියලා හිතන්න. මේ අනන්ත ලකුණ කියන්නේ ඔයයි ඔයාගේ හිතේ ඉන්න කෙනයි අතරේ තියෙන කවදාවත් ඉවර නොවන, කවදාවත් කැඩෙන්නේ නැති හරිම ශක්තිමත් පැදීමක් කියලා හිතන්න. ඒක හරිම ලස්සනයි. මේ සංකේතය තුළින් ඔයාට දැනෙන්න ඕනේ ඔයාලා දෙන්න කවදාවත්ම වෙන් වෙන්නේ නැති තරමට සම්බන්ධයි කියලා. 4. ඒ ලස්සන ආලෝකයෙන් ඔයාගේ මුළු ඇඟම පුරව ගන්න. දැන් මේ අනන්ත ලකුණ වගේ හැඩයට තියෙන දීප්තිමත් ආලෝකය ඔයාගේ ඔළුවේ ඉඳන් මුළු ඇඟ පුරාම හැම පුංචි කොටසක් පුරාම
පිරෙනවා කියලා හිතන්න. ඔයාගේ හිස, මුහුණ, ඇස්, තොල්, අත්, කකුල් හැමතැනම මේ ආලෝකයෙන් පිරෙනවා කියලා දැනෙන්න. ඔයාගේ ඇඟේ තියෙන හැම පුංචි සෛලයක්ම, ඔයාගේ සම, කොණ්ඩේ ඇතුලේ තියෙන හැමදේම මේ ලස්සන ආලෝකයෙන් පිරීලා කියලා හිතන්න. ඔයා දැන් ආලෝකයෙන් පිරුණු හරිම ලස්සන, දීප්තිමත්, ආකර්ශනීය කෙනෙක් බවට පත් වෙනවා කියලා හිතන්න. මේකෙන් ඔයාගේ ආකර්ෂණ බලය, ඒ කියන්නේ අනිත් අයව ඔයා ළඟට ගෙන්න ගන්න පුළුවන් බලය අතිශයින්ම වැඩි වෙනවා. ඔයා ලස්සනට ආකර්ශනීය වෙන තරමට ඔයාට ඕන කෙනා ඔයා ළඟට වේගයෙන් එනවා. 5. හිමිහිට හොඳටම හුස්ම ගමු. හුස්මෙන් ශක්තිය ගලා යන හැටි. මේ හැමදේම කරන අතරේ හිමිහිට හොඳටම හුස්ම ගන්න. හුස්ම ගන්නකොට මේ ලස්සන ආලෝකය ඔයාගේ පෙනහැලි හරහා ඔයාගේ ඇඟේ හැම පුංචි තැනකටම යනවා කියලා හිතන්න. ඒ ශක්තිය ඔයාගේ ඇඟට යනවා කියලා දැනෙන්න. හුස්ම පිට කරනකොට ඔයාගේ හිතේ තියෙන බය, සැක, දුක, කනස්සල්ල, ඔයාලා දෙන්න වෙන් වෙලා ඉන්න හැම වේදනාවක්ම, හැම ඍණාත්මක හැඟීමක්ම ඔයාගෙන් එළියට යනවා කියලා හිතන්න. හොඳට හුස්ම ගන්නකොට ඔයාගේ හිතත් ඇඟත් හරිම සංසුන් වෙනවා වගේම ඔයාගේ ශක්ති ප්‍රවාහයත් හරිම බලවත් වෙනවා. මේ හුස්මෙන් තමයි ඔයාගේ පැතුම විශ්වයට යවන්න ශක්තිය ලැබෙන්නේ. 6. එයා ඔයා ගැන කොච්චර හිතනවද? කෝල් එකක්, SMS එකක් ගන්න කොච්චර ආසාවෙන්ද ඉන්නේ කියලා ලස්සනට මවා ගමු. දැන් හරිම වැදගත්, හරිම බලවත් තැනක්. ඔයාට ඕන කෙනා එයා ඔයා ගැන හිතන හැටි පැහැදිලිවම එයාට ඇත්තටම දැනෙන විදිහට හිතින් මවා ගන්න. එයාගේ හිතට ඔයාව කොච්චර මතක් වෙනවද? සමහර විට එයා ඔයාගේ පරණ ෆොටෝ එකක් දිහා බලනවා ඇති. එහෙමත් නැත්තම් ඔයා එක්ක hina වුණු මොහොතක් මතක් කරනවා ඇති. එයාට හිතට එනවා මට මෙයාව මතක් වෙනවා. එයාව මුණ ගැහෙන්න ඕනේ. එයාට කතා කරන්න ඕනේ කියලා. එයාට ඔයාට කෝල් එකක් ගන්න, SMS එකක් දාන්න, එහෙමත් නැත්තම් ඔයාව මුණ ගැහෙන්න කොච්චර ආසාවෙන්ද ඉන්නේ කියලා හිතින් දකින්න. එයාලගේ හිතේ තියෙන ඒ ලොකු ආසාව, ආදරය, ආකර්ෂණය ඔයාට දැනෙනවා කියලා හිතන්න. එයාලා දැම්ම ෆෝන් එක අතට අරන් ඔයාගේ නම්බර එක හොයනවා, ඔයාට කතා කරන්න හදනවා වගේ හැඟීමක් ඔයාට දැනෙන්න ඕනේ. ඔයාගේ මේ හැඟීම තමයි එයාලව ඔයා ළඟට ගෙන්න ගන්නෙ. 7. එයා ඔයාලගේ ළඟ ඉන්නවා වගේ දැනෙමු. ඒ සතුට දැන්මම විඳිමු. මේ වෙලාවේ ඔයාට ඕන කෙනා දැන්මම මේ මොහොතේම ඔයාගේ ළඟින් ඉන්නවා කියලා දැනෙන්න. එයාගේ ශාරීරික පැමිණීම ඔයාට දැනෙනවා වගේ හිතන්න. සමහර විට එයාලගේ උණුසුම, එයාලගේ සුවඳ, එයාලගේ කටහඬ ඔයාට ඇහෙනවා වගේ දැනෙන්න. එයාලා ඔයාගේ ළඟට එනවා, ඔයා ළඟින් ඉන්නවා, ඔයාලා දෙන්න එකට hina වෙනවා, කතා කරනවා, සතුටින් කාලය ගත කරනවා කියලා හිතින් බලන්න. ඔයාගේ අතාල්ලන්නම් ඉන්නවා වගේ, ඔයාට ආදරයෙන් කතා කරනවා වගේ දැනෙන්න. මේ සතුට, මේ තෘප්තිය, මේ ආදරය දැන්මම ඔයාට දැනෙනවා වගේ හිතන්න. ඔයාගේ හදවත සතුටින් පිරී යන්න ඉඩ දෙන්න. මේ හැඟීම තමයි විශ්වයට පණිවිඩය දෙන්නේ. ඔබ බලාපොරොත්තු වෙන දේ දැන්මම සිදුවමින් පවතින බව. මේ හැඟීම ඔබට දැනෙනවා කියන්නේ විශ්වය දැනටමත් ඔයාට උදව් කරමින් සිටින බවට ප්‍රබලම ලකුණක්.
අට අපි විශ්වයේ යාළුවට බාර දීලා හිත නිදහස් කරගමු. දැන් ඔයාගේ හිතේ තියෙන මේ හැම ලස්සන හැඟීමක්ම හැම ශක්තියක්ම විශ්වයේ යාළුවට බාර දෙන්න. ඔයා ඔයාගේ පැතුම එයාට කිව්ව කියලා හිතන්න. දැන් එයා ඒක කරනවාමයි. හොඳටම කිසිම සැකයක් නැතුව විශ්වාස කරන්න. මේක හරියට බීජයක් හිටවලා දැන් ඒක ලොකු වෙනකන් ඉවසීමෙන් ඉන්නවා වගේ දෙයක්. ඔයා බීජයක් හිටවලා ආයෙත් පොළව හාරලා බලන්නේ නෑනේ. ඒ වගේ මට ඒක ලැබෙයිද, කවදා ලැබෙයිද වගේ දේවල් ගැන හිත කරදර වෙන්න එපා. ඔයා දැන් නිදහස්. විශ්වයේ යාළුවා ඒක බලාගනි. මේ අත්හැරීම කියන දේ හරිම වැදගත් කොටසක්. 9. විශ්වයේ යාළුවට ස්තුතියි කියමු. කලින් ලැබුණා වගේ. අපි විශ්වයේ යාළුවට මුළු හදවතින්ම අවංකවම ස්තුතියි කියන්න ඕනේ. ඔයාට තවම කෝල් එක, SMS එක ලැබුණේ නැති වුණත් ඒක දැනටමත් ලැබුණා වගේ සතුටු වෙලා ස්තුති කරන්න. ඔයාට අවශ්‍ය කෙනා ඔයාගේ ජීවිතයට ආවට පස්සේ ඔයාට දැනෙන සතුට, ආදරය, ස්තුතිවන්ත හැඟීම දැන්මම දැනෙන්න. විශ්වය කියන්නේ ඔයාගේ හොඳම යාළුවා. ඔයා ස්තුති කරන තරමට විශ්වයේ යාළුවා ඔයාට තවත් හොඳ දේවල් ගෙනත් දෙනවා. කෘතඥතාවය කියන්නේ හරිම බලවත් ශක්තියක්. 10. හැමදාම මේක කරමු. කිසිම සැකයක් නැතුව විශ්වාසයෙන් නිමු. සාර්ථකත්වයේ රහස. මේ ලස්සන ක්‍රමය ඔයා හොඳට හදවතින්ම කිසිම සැකයක් නැතුව කළොත් ඔයාට ඕන කෙනාගෙන් කෝල් එකක්, SMS එකක් විනාඩි 5ක් වගේ පොඩි වෙලාවකින් ලැබෙනවා. මේක තමයි විශ්වයේ රහස. කෝල් එක, SMS එක ලැබුණට පස්සේ ආයෙත් විශ්වයේ යාළුවට ස්තුති කරන්න. මේක ඔයාගේ දවසින් ටික වෙලාවක් අරගෙන හැමදාම පුරුදු වෙන්න. මේකට විශේෂ වෙලාවක් නෑ. ඔයාගේ හිතට හරි කියලා හිතන ඕනෑම වෙලාවක මේක කරන්න පුළුවන්. වැදගත්ම දේ තමයි කිසිම සැකයක් නැතුව විශ්වාසයෙන් ඉන්න එක. ඔයා විශ්වාස කරන දේ තමයි ඔයාගේ ජීවිතයට එන්නේ. පොඩි සැක හිතුණත් ඒවට අවධානය නොදී ආයෙත් මේ ක්‍රමයට අවධානය යොමු කරන්න. ඉතින් ඔයාගේ මනසේ බලය විශ්වාස කරන්න. ඔයාගේ පැතුම සැබෑ කරගන්න මේ සරල ඒත් බලවත් ක්‍රමවේදය අදම අත්හදා බලන්න. ඔයාගේ අදහස්, ඔයාට ලැබුණු අත්දැකීම් පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න. ඔයාගේ යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ හදවතේ තියෙන හැම පැතුමක්ම ඉක්මනටම සැබෑ වෙනවා කියලා අපි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තවත් මේ වගේ හිතට දැනෙන, ජීවිතයට වැදගත් දේවල් දැනගන්න අපේ මේ ලස්සන ගමනට එකතු වෙන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් අපි තවත් හිතට කාවදින ප්‍රයෝජනවත් මාතෘකාවක් අරගෙන එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.